හෙලෝ ගයිස් කොහොමද ඉතින් අද අපි එකතු වෙලා ඉන්නේ සිනික් ස්ටුඩන්ට් මීඩියා සර්කල් එකකින් ඔයගොල්ලන්ට අලුතෙන්ම අරගෙන එන අපේ පොඩ්කාස්ට් සීරීස් එකේ පළවෙනි එපිසෝඩ් එකත් එක්ක. ඉතින් අද සිනික් කැම්පස් එකේ කරන අලුත්ම වැඩක් ගැන කතා කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා අපේ සහෝදර සහෝදරියෝ තුන්දෙනෙක්. ඉතින් පිළිගන්නවා සහන්, චතු, පසන් ඔයගොල්ලන්. ඉතින් හෙල්ත් සයන්ස් ෆැකල්ටි එකකින් අලුත්ම වැඩක් වෙනවා කියලා ආරංචියක් ආවශතු ඒ ගැන පොඩ්ඩක් විස්තර කරමු. පූජා මේ ගිය අවුරුද්දේ අපි ඒක කරේ කලස හදපුවට මේ අවුරුද්දේ අපි කරන්නේ කාලාවකාශයකට සඳුරු සැන්දාවක් විදිහට තමයි මම ඒක දැකේ. එතකොට සහන් කාලාවකාශ කියන්නේ මොකක්ද? කාලාවකාශ කියලා නමක් දාන්න ඔයගොල්ලෝ ඇත්තටම හිතුවේ ඇයි? කාලාවකාශ කියන්නේ සරලව කිව්වොත් කාලය සහ අවකාශ අතර තියෙන සොඳුරු මොහොතක් කියන තේරුමක් කියන විදිහට අපි හදලා තියෙනවා. සහ මේකෙදි අපිට ඕනේ වුණා සංගීතය වගේම නර්තනය කියන මේ දෙකම එකතු කරලා ලස්සන ප්‍රේක්ෂකයන්ට වෙනස් විදිහට සුසංයෝජන අත්දැකීමක් ලබා දෙන්න. ඉතින් අපිත් බලාපොරොත්තු වෙන වගේ අත්දැකීමක් ඇත්තටම ප්‍රේක්ෂකයන්ට ලැබෙයි කියලා. එතකොට පසන් කාලාවකාශ කොන්සර්ට් එකේ අරමුණ මොකක්ද? ඒ කියන්නේ ඔයගොල්ලෝ මේ කොන්සර්ට් එක කරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද ඇත්තටම? අපි අතරම් මූලිකම බලාපොරොත්තු වෙන්නේ හෙල්ත් සයන්ස් ෆැකල්ටි එක කියන්නේ ගොඩක් ඇකඩමික්ස් එක්කම යන ෆැකල්ටි එකක්. එතකොට අපේ ළමයි ගොඩක් අධ්‍යාපන කටයුතුත් එක්කම තමයි නිරත වෙන්නේ. ඉතින් එහෙම නිරත වෙන ළමයින්ට වෙනසක් දෙන්න, ළමයින්ගේ සැඟවුණු දක්ෂතා එළියට ගන්න, වාදනය, නර්තනය, ගායනයේ දක්ෂතා එළියට ගන්න තමයි අපි මේක ලෑස්ති කරේ. ඇත්තටම මේ චතු මං හිතනවා මේක ළමයින්ගේ අර ටැලන්ට්ස් එළියට එන්නනේ සහන්. හොඳ අවස්ථාවක් කියලා. හොඳ අවස්ථාවක්. මොකද මේ ගොඩක් වෙලාවට අර ආටිස්ට්ලා ගෙන්නලානේ කොන්සර්ට් කරන්නේ. ඒ වගේ යුනිවර්සිටි වල ඇත්තටම මේ අර ඇකඩමික්ස් එක්ක හිර වෙලා ඉන ළමයිව අර පොඩි වෙලාවකට හරි එතනින් එළියට අරගෙන මේ වගේ දෙයක් කරන්න ඔයගොල්ලෝ ප්ලෑන් කරන එක කුසලතා අපි දැනගන්න ගොඩාක් අනිවාර්යෙන්ම මේ වගේ දෙයක් කරන එක ඇත්තටම ගොඩක් වටිනවා. ඉතින් චතු කාලාවකාශ එකට ලෑස්ති වෙන්නේ කොහොමද? අපි පූර්ව ප්‍රචාරක පට කීපයක්ම දැක්කා. ඉතින් මේක ඇත්තටම වෙනස් අත්දැකීමක් ගැන බලන අපිටත් ඇත්තටම හිතා ගන්න බැහැ. කියන්නේ මොකක්ද මේ කියන එක අර එකපාරටම ගෙස් කරන්න බෑ. ඉතින් ඒ වගේ කන්සෙප්ට් එකට ඔයගොල්ලෝ වැඩ කරගෙන යනවා. ඉතින් කොහොමද ඔයගොල්ලෝ මේ විදිහට ලෑස්ති වෙන්නේ? ඔව් පූජා දැන් ඉඳලා අපි ගොඩාක් එක්ක මේ ප්‍රැක්ටිසස් කරන්න අපි මේ ස්ටුඩියෝ ප්‍රැක්ටිසස් යනවා. එතකොට දැන් මේ ඔකෙස්ට්‍රා වලින් ප්‍රැක්ටිසස් යනවා. එතකොට ඩාන්සින් අයිටම්ස් විදිහට නේද පස්සෙන් යනවා ප්‍රැක්ටිසස් යනවා. එතකොට අතටම අපි මේ දවස්වල මුලසුම් මොහොතකින් අපි සූදානම් වෙන්න ගොඩාරියක් ළමයි එකට ගොඩක් ඉන්ටරැක්ට් වෙන්න නේද? සහන් එතකොට දැන් ඔයගොල්ලෝ මේ වගේ කොන්සර්ට් එකක් කරනකොට ලේසි නෑනේ. ඒකට මාස ගාණක් සූදානම් වෙන්න ඕන, කාලය ගොඩාක් කැප කරන්න ඕන. ඉතින් මේකට ඔයගොල්ලෝ මුණ දෙනකොට ඔයගොල්ලන්ට අභියෝග එනවා. මොනවාද ඒ අභියෝග? අභියෝග ගත්තොත් අපිට ලොකුට තියෙන අභියෝගය තමයි අපේ ළමයින්ට එලා ඇකඩමික්ස් එක්ක තමයි මේ වැඩ ටික කරගෙන යන්නේ. එතකොට ඒ හම්බෙන සීමිත කාලේ කොහොමද මේ ෂෝ එකේ වැඩවලට සිද්ධියකට ආය ඔකෙස්ට්‍රා එකේ ළමයින්ට නර්තන කරන ළමයින්ට සහ අනිකුත් ඕගනයිසින් ටීම් එකේ අනිත් ළමයි කොහොමද මේ දේවල් බැලන්ස් කරගන්නේ කියන එක තමයි අපි මුල දෙන ලොකුම ගැටලුව. ඒක තමයි අපිට ඒක තමයි අපිට ලොකුම ගැටලුව. එතකොට ඔයගොල්ලෝ ඒකට ෆේස් කරන්නේ කොහොමද? ෆේස් කරන්නේ අපි ඒ තියෙන සීමිත කාලේ අපේ ළමයිට ඒ කොටස් වලට අපි කරතොත් ඩෙකරේෂන්ස් කියලා ඩෙකරේෂන් සයිට් එක ෂෙරින් අය අපේ ෆන් රේසින් PR ටීම් එකක් ඉන්නවා අපේ දක්ෂ PR ටීම් එකක් ඉන්නවා. එතකොට එයාලා ඒ සයිට්ස් වලට අපි ළමයින්ව බෙදලා එයාලට වර්කින් බෙදලා දීලා මේ එහෙම තමයි අපි ඒවා ජය ගන්න ඇත්තටම ලොකු වැඩක් එසේ වැඩක් නෙවෙයි. ඉතින් මියුසිකල් කොන්සර්ට් එකක් කරනවා කියන්නේ මට මතකයි කළු සහ සුදුත් ඔයගොල්ලන්ගේ ඉවෙන්ට් එක ලොකුවටම ගියා. ඉතින් මම හිතනවා කාලාවකාශයත් ඒ විදිහටම යයි කියලා. ඉතින් චතු මොනවාද ඔයගොල්ලෝ දෙන්න අලුතෙන් බලාපොරොත්තු වෙන ප්‍රේක්ෂකයන්ට? කියන්නේ කළු සහ සුදු සහ කාලාවකාශ අතර වෙනසක් තියෙනවානේ. මොකක්ද ඒ වෙනස? කළු සහ සුදු ඇත්තටම කිව්වොත් ඒකට වඩා කාලාවකාශ වෙන අපි යුග තුනක මේ ගීත ඇත්තටම එක සංයෝජනයක් විදිහට අපි යන්නේ. ඒ වගේම ඩාන්සින් අයිටම් සහ මියුසික් අයිටම් එක මිසුවක් විදිහට අපි ප්‍රේක්ෂකයන්ට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒතර මේක නවම ආරම්භයක්. ඒ කියන්නේ ටිකක් වෙනසක් එක්ක වෙනසක් එක්ක යනවා. ඒකට චතු මේ යුග තුන ගැන කිව්වනේ. ඒ කියන්නේ එතකොට 60 70ද නැත්නම් 90 2000 ඒ වගේද? 90 දශකයේ 20 දශකයේ 21 දශකයේ. හොඳයි. එතකොට අපි දැන් කාලාවකාශ බලන්න යනවා නම් පසන් අපි කොහොමද එකතු වෙන්න ඕනේ? කාලාවකාශ තියෙන ජූනි 12 වෙනිදා හවස 3ට සිනෙක් ඔඩිටෝරියම් එකේ. ඉතින් එදාට ඔයාලා අනිවාර්යෙන් මෙන්න. ඔයාලා එදාට එන්න නම්
සිනික් මේන් කැපේ එකයි ඕපන් කැපේ එකයි අපේ ටිකට්ස් තියෙනවා එකක් අරගන්නත් ඕනේ ස්ටුඩන්ට් ටිකටයක් වෙන්නේ රුපියල් 300යි අවුට්සයිඩර්ස් ටිකටයක් වෙන්නේ රුපියල් 500යි ඉතින් සහන් එතකොට කාලාවකාශ ගැන අන්තිම වශයෙන් මොනවද කියන්නේ? අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ මේකෙදී අපේ ළමයි ගොඩක් මහන්සි වුණා මේ තරට ඕගනයිසින් වැඩ ටික කරගෙන එන්න. එතකොට ඒකත් එක්ක ඒ ලැබලා තියෙන අවුට්පුට් එක රස විඳින්න. එදාට අනිවාර්යෙන් ඔයාලා හිත එක එකතු වෙන්න කියන එක තමයි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. සහ තව දෙයක් කියන්න ඕනේ අපි සින්දු මෙච්චර ගාන මම මේක ගාන කියන්නේ නැතුව ඔයාලට කියනවා සින්දු ගානක් එහෙම ගානක් එක්ක එකත් එක්ක නර්තන අයිටම්ස් අපි වෙනස් සුසංයෝජන වෙනස්ම විදිහේ වැඩක් කරන්න උත්සාහ කරගෙන ඉතින් අපි කියනවා අපි අන්ට ආරාධනා කරනවා ප්‍රේක්ෂකයන්ට කුතුහලයකුත් එකතු කරලා ඉතින් එන්න කියලා තමයි ආරාධනා කරන්නේ හැමෝටම රසවත් සංග්‍රහයක අත්දැකීම අත්දැකීමක් විඳ ගන්න. ඉතින් සිනෙක් ස්ටුඩන්ට් මීඩියා සර්කල් එකෙන් පළවෙනියටම අපි කරපු පොඩ්කාස්ට් සීරීස් එකට ජොයින් වුණාට ඔයගොල්ලෝ තුන් දෙනාටම ගොඩක් ස්තුතියි. ඉතින් ආරාධනා කරනවා කාලාවකාශ බලන්න එන්න. ඇත්තටම අලුත් අත්දැකීමක් ඔයගොල්ලන්ට ලැබෙයි. කළු සහ සුදු වලට වඩා වෙනස් අත්දැකීමක් ලැබෙයි. ඉතින් අපි ආයෙමත් හම්බෙන බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා මේ විදිහට. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ගිහින් එන්න. බයි.